ඔබ දැකලා තියෙනවද දරුවන් යොදාගෙන ඊටමත් අශ්ලීල අසභ්‍ය ඡායාරූප සකස් කිරීම ඒ වගේම වීඩියෝ දර්ශන සකස් කරලා ඒවා විවිධාකාරයෙන් ප්‍රචාරණයට ලක් කරලා ඒ තුලින් යම් ආදායම් මාර්ගයක් ලබා ගන්න උත්සාහ කරන වැඩිහිටියන්. ඇත්තම නීති අනුව දරුවෙකු කියලා කියන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයෙක්. එතකොට Taman සිදු කරනු ලබන ක්‍රියාවන් වල හොඳ නරක පිළිබඳව ඊටම පුළුල්ව හිතලා බලලා තීරණයක් ගන්න තරම් දරුවෙකු පරිණත නැහැ කියන එක තමයි නීතිවල පිළිගන්නේ. එහෙමනම් මෙවැනි අශ්ලීල අසභ්‍ය ප්‍රදර්ශනයන්, වීඩියෝ දර්ශන, ඡායාරූප සකස් කිරීම සඳහා ඒ කටයුත්තට සහභාගී වන වැඩිහිටියන් මෙහිදී වරදක් සිදු කරනු ලබනවා. මොකක්ද මේ වරද? ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට 1995 අංක 22 දරන සංශෝධන පනත මගින් සංශෝධනයට ලක් කළා හඳුන්වා දුන්නු 286 කියන වගන්තියට මේක දරුවන් සම්බන්ධව සිදු කරනු ලබන අශ්ලීල අසභ්‍ය පළකිරීම සහ ප්‍රදර්ශනය වරදක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට මෙවැනි කටයුත්තක මේ නිර්මාණයක් අසභ්‍ය චිත්‍රපටයක් වෙන්න පුළුවන්, වීඩියෝ දර්ශනයක් වෙන්න පුළුවන්, නැත්නම් ඡායාරූපයක් වෙන්න පුළුවන්. මේක සකස් කිරීමට නිර්මාණය කිරීමට දරුවෙකු යොදා ගන්න, දරුවෙකුට ඒ සඳහා බලහත්කාරයෙන් සඳහා නිරූපණය කිරීමට කටයුතු සලස්වන, ඒ වගේම එහෙම නැත්නම් මේ කටයුතු සඳහා දරුවෙකු කුලියට ලබා ගන්න, එමත් නැත්නම් අන්‍යාකාරයෙන් මොන හෝ තෑගි භෝග මොන හරි දෙයක් දීලා දරුවෙකුගේ කැමැත්ත ලබා ගන්න පොළඹවන ඕනෑම පුද්ගලයෙක්. මේ විතරක් නෙමෙයි. මේකේ නිර්මාණ කටයුත්ත සිදු කිරීම සඳහා කැමරාකරණයෙන් සහයෝගය දක්වන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කැමරාකරණය සිදු කිරීමේදී ආලෝකයේ සැපයීම සඳහා ආලෝකකරණයට සහභාගී වෙච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ලයිට් එක අල්ලපු කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කටයුත්ත සඳහා ප්‍රවාහනය කරපු කෙනා වෙන්න මොනෝ ආකාරයකින් ඊට ආධාර අනුබල දෙන ඕනෑම පුද්ගලයෙක් මේ වරද සිදු කරා වශයෙන් නීතිය සලකනවා. එහෙමනම් මේ වරද සිදු කළා සකස් කරන නිර්මාණය අසභ්‍ය මේ වීඩියෝ දර්ශනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඡායාරූපය වෙන්න පුළුවන්. තමන් සන්තකේ තමන්ගේ ළඟ තියාගෙන හිටීම පමණින්ම ਉਹ වරදක් සිදු කරා කියලා නීතිය සලකනවා. එතනින් ඔබට ගිහිල්ලා ඒ පුද්ගලයා විසින් ඒ නිර්මාණය නැත්නම් ඒ සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පටය හෝ ඡායාරූපය ප්‍රචාරණයට ලක් කරනවා නම්, බෙදා හරිනවා නම්, විගිරීමකට ලක් කරනවා නම් මේ නීතියේ ලස්සනම වචනය තමයි අන්‍යාකාරයකින් බෙදා හැරීම හෝ පළ කිරීමට ලක් කිරීම. එතකොට මේක පුළුල් පරාසයකට වේදෙනවා උමන හෝ මාධ්‍යයකින්. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, සමාජ මාධ්‍යයෙන් වෙන්න පුළුවන්, එමත් නැත්නම් තාක්ෂණය භාවිතා කරලා බ්ලූටූත් වගේ ක්‍රමයකින් සිදු කරන බෙදා හැරීමක් වෙන්න පුළුවන්. ඒක කරනවා නම් මේ වරද සිදු කරා වශයෙන් සලකනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ මේ වශයෙන් ඔහු වරද කර බවට පත් කරති කරු විසුතුමන්ලට හැකියාව තිබෙනවා වසර 2ක සිට වසර 10ක් දක්වා වූ සිර දඬුවමකට යටත් කිරීමට, ඒ වගේම දඩයකට යටත් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වරදේ ස්වභාවය බරපතලකම සලකා බලන්න. එහෙමනම් වැඩිහිටියෝ විදියට මේ වරද යම් තැනක සිදු වෙනවා අපි දකිනවා නම් සමාජයේ අපට වගකීමක් තිබෙනවා මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කරලා ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මොකද දරුවෙකු මේ පරිණතභාවයකින් තොරව මේ දේවල් වලට යොදා ගන්නකොට මේ මොහොතේ අන්ධව බැඳුව වෙන්න පුළුවන්, ඒ හැසිරීම වෙන්න පුළුවන්. ඔහු පරිණත පුද්ගලයෙක් බවට පත් වෙච්ච අවස්ථාවේ, ඒ පරිණත පුද්ගලයෙක් බවට පත් වෙච්ච අවස්ථාවේදී පසුතැවීමට ලක් වෙන, මානසික ඇදවැටීමකට ලක් වෙන, කනගාටුවට ලක් වෙන කාරණයක් වෙන්න පුළුවන්. සමහරට සියදිවි හානි කරගන්න තත්ත්වයට පත් වෙන කාරණයක් වෙන්න පුළුවන්. ඒක නිසා වැඩිහිටියෝ ලෙස ළමා පරපුර ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපිට තියෙන වගකීම අපි ඉටු කරන්න. එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලෙස අපි කාටද දැනුම් දිය යුත්තේ? ඔබට ඉතා පහසුවෙන් පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට දැනුම් දෙන්න පුළුවන්. ඔවුන්ගේ ශ්‍රේණික දුරකථන අංකයක් තියෙනවා
109 කියන ඒ අංකයෙන් දැනුම් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ළමා ආරක්ෂණ අධිකාරිය විසින් දැනුම් දෙන්න පුළුවන්. ඔවුන්ගෙත් ඒ වගේ ශනික දුරකථන අංකයක් තියෙනවා 1929 කියලා. ඉතින් මේ වගේ ආයතන දැනුවත් කරන්න ඕනේ. එතනින් ඔබට ගිහිල්ලා අපට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් කොතනද මේ දේවල් ප්‍රචාරය කරලා තියෙන්නේ? වෙබ් අඩවියකද? අනේ වෙබ් අඩවියේ ලින්ක් එක ඔබට ලබා දෙන්න පුළුවන් මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට. එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය ගිණුමකින් මේක ප්‍රචාරය කරලා දෙනවා. ඒ ගිණුමේ විස්තර ඔබට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ජංගම දුරකථනයට එවලා තිබෙනවද? ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අන්න සාක්ෂියක් විදිහට ඔබට මේ දැනුම් දීමට අමතරව නීතිය ක්‍රියාත්මක කරන්න ලබා දෙන්න පුළුවන්. ඒක අධිකරණයේදී මෙවැනි ළමා අපචාර කරන අපරාධකරුවන් වරදකරුවන් බවට පත්වීමට මේ සාක්ෂි භාවිතා කරන්න පුළුවන්. ඒක ඔබ විසින් කරන සමාජ මෙහෙවර. එහෙමනම් මේ වගේ අපේ දෛනික එදිනෙදා ජීවිතයට අවශ්‍ය නීතිමය කරුණු තවදුරටත් දැන ගැනීමට ඔබට අවශ්‍යතාවය තිබුණා. අපේ නීතියේ පිහිට YouTube channel එක subscribe කරන ලෙසත් ඔබෙන් ඉල්ලා සිටිනවා. බොහොමත්ම ස්තුතියි.